ඇවිල්ලා අද කරන්න යන්නේ රාමෙන් චැලෙන්ජ් එක. මේ රාමෙන් එක මම දැම්මම වතුරකට මායි මල්ලි ඉදම කරන්න යන්නේ. එන්න මගේ එක තියෙනවා. ඒක දාමු දැන් වතුරකට. හරි එහෙනම් අද කරන්න යන්නේ රාමෙන් කාලා වැඩදෙනෙක් කෙනාට වෙනවා වතුර වීදුරු 5ක් බොන්න. හරි එහෙනම් අපි රාමෙන් කඩලා සෙට් වෙමු. දැන් අනාගන්න යන්නේ අනාගන්න. සරයි යාළුවනේ මං හිතන්නේ සරයි අද්දි වතුර බොන්න පුළුවන්. සරයි තමයි සර පාටයි රාමෙන් දෙක දෙකයි තුනයි. අයියෝ මේ එහෙමම අඳින්න හතර විතර පහ වොන්න යන්නේ හම්බුව පාද අටක් මෙන්න මේ එහෙමම තියෙනවා. වතුර එකක් දාන්න. හරි ඔන්න ඉන්නවා අපේ පරාජිතය. එකක් දාගන්න ඕනේ ඔගේ. ඔන්න ඉතින් වතුර එකක් දාගත්තා. ඔන්න බොන්න යන්න. අටක් බොන්න බෑ. අනේ මේ මම ක්‍රිකට් එකෙන් බකට් එක උඩ දාගෙන ගියා. අයියෝ බොන්නව තාම පළවෙනි එකනේ බොන්නේ අප්පා. යාළුවනේ අටක් තියා මේ එකක්වත් බී ගන්න බැරුණා. ඒකෙත් භාගයක් 20ක් ආවා. දැන් යා වට ටික දුවන්න. වට දෙකක් දුවන්න යන්නේ. මම දුවන්න යන්නේ වතුර ටික බී ගන්නත් බැරුණා. හරිද? වියංග බල. बापा उपर क्या करा चा बापिया නෑ නෑ මෙතන මෙතන මොඩේ හැකර කඩ බන්න තමුද කවුද වයි වලට වෙනවද? වෙනවා. නෝ දෙකක් ඉවරයි. තුන්වෙනි ගාන. පෙරදුන්නේ එකේ ප්‍රතිවිපාකය. හම්බෝ. තන දුවන්න ඕනේ. ඇවිදකට එන්න බෑ. යාරනේ තව එකයි තියෙන්නේ යාට. තව එකක් බෑ. දැන් හතරක් ඉවරයි. තව එකයි තියෙන්නේ. ඔය හතරයි කිව්වේ. හරි කමන්නේ හතරක් කිව්වා. හරි හතර දුවල ඉවරයි නේ. ඔන්න විතර තමයි vlog එක උනේ. මයි මල්ලිගේ challenge vlog එකක් තමයි තිබ්බේ. මන් දින්න මල්ලි පෙරදුනා. දින්නට අද මොකුත් හම්බුන්නේ නැහැ. කමන්නේ. ඊළඟ මොන හරි දෙමු. දැන් ඉතින් ඉන්නවා මල්ලි මේ. එයා වට හතරක් දීවා. කමන්නේ. වතුර ටික වී ගන්නත් බැරුණා. වට හතරකුත් දීවා. හරි. ඔන්න තමයි උනේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට මොනවද challenge කරන්න ඕනේ කියලා. මම ඔයාලා දාන කමෙන්ට් අනුව බලලා හැම ගොඩක් කට්ටිය දාලා තියෙන එක තමයි මම කරන්නේ. හරියන මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් මම subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. හරියන අදට වගේ කරයි මම මුදිත